හැමෝම සිරිපාද යන්නේ ඉර සේවය බලන්න. ඒත් මම ට්‍රෙල් බ්ලේසර්ස් ෂහන් මගේ සහෝදරයා එක්ක 2027 වෙනිදා වාරයේ අන්තිම දවසක හවස 4ට නගින්න පටන් අරන් රෑ 11ට මළුවට ගියා. ඉර සේවය තිබ්බේ නෑ. ඒත් අපි දෙන්න දැක්කේ අවුරුදු 1000ක ඉතිහාසයක් මේක ඒ ගවේෂණය. Welcome to Trailblazer ෂෙහාන්. මම ෂෙහාන්. අද කතාව සාමාන්‍ය සිරිපාද ගමනක් නෙමෙයි. දවස 2026 මේ 7 සිරිපාද වාරයේ අවසානම දවස් ටික. මමයි මගේ සහෝදරයයි දෙන්න තීරණය කරා සෙනග නැති වැස්සේ තෙමෙන වෙනස් සිරිපාද අත්දැකීමක් ගන්න. හවස 4ට අපි නල්ලතන්නේ ගමන පටන් ගත්තා. වාසනාවකට පාරේ ලයිට් තිබ්බා. වහන්න කලින් අන්තිමට ඇරලා තිබ්බ කඩ එක දෙකකුත් දැක්කා. නගින ගමන් පොඩි ඉතිහාසයක් දැනගෙන යමු මචං. මේක නිකන් කන්දක් නෙමෙයි. අවුරුදු 1000කටත් වැඩි ඉතිහාසයක් තියෙන තැන. මහා ඇලෙක්සැන්ඩර්ගේ කාලේ ඉඳන් මේක සමනල කන්ද කියලා හඳුන්වලා තියෙනවා. මාකෝ පෝලෝ ඉබන් බතුතා වගේ ලෝකයේම සංචාරකයෝ මේ කන්ද නගින්න ඇවිල්ලා තියෙනවා. බෞද්ධ අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදය, හින්දු අයට ශිව දෙවියන්ගේ ශිවන් ඕලිපද, මුස්ලිම් අයට ආදම්ගේ පාදේ. ඒ නිසා ඇඩම්ස් පාක් කියලා කියනවා. ක්‍රිස්තියානි අයට ශාන්ත තෝමස්ගේ ලෝකේ වෙන කොහෙවත් නැති ආගම් 4කට පූජනීය එකම තැන අපි අද නගින්නේ ඒ අඩි පාරෙම තමයි. ඉතිහාසය මතක් කර කර අපි දෙන්න නගින්න පටන් ගත්තා. විනාඩි 30කින් වැස්ස වැටුණා. වාරයේ අවසාන දවස් නිසා 99%ක් කඩපිල් වහලා. ඒත් අන්තිම දවස් නිසාද කොහෙදෝ උඩට යනකන්ම පාරේ ලයිට් තිබ්බා. මගදී ඇරලා තිබ්බ කඩ දෙකකින් විතර තේ එකක් බොන්නත් හම්බුණා. ඒක ලොකු සහනයක්. සාමාන්‍යයෙන් පැය 4ක් නගින දුර යන්න අපි දෙන්න පැය 7ක් ගියා. හවස 4ට පටන් අරන් රෑ 11ට තමයි මළුවට ආවේ. වැස්සයි මීදුමයි නිසා ෆෝන් එක තෙමෙනවා. ඒ නිසා වීඩියෝ එකක්වත් නැහැ. මහගිරි තඹේ හරිය නගිද්දි සීතලට අතපය හිරි වැටෙනවා. ඒත් මගේ සහෝදරයා ළඟ හිටපු නිසා බය නැතුව ගියා. රෑ 11ට මළුවට එනකොට මුළු සිරිපාදෙම අපි දෙන්නටයි තව 5-6 දෙනෙකුටයි විතරයි. ඉර සේවය බලන්න ඉතුරු වෙලා තිබ්බේ නැහැ. වැස්ස මැද්දේ ලයිට් එළියෙන් පේන අවුරුදු 10 ගණනක් පරණ සිරිපාද සටහන වැඳලා අපි දෙන්න ටිකක් වෙලා නිදහසේ හිටියා මචං. දහස් ගණන් සෙනග වැස්සේ තප්පර 10ක්වත් ඉන්න බැරි තැන අපිට පැය ගණනක් නිස්කලංකව ඉන්න පුළුවන් වුණා. ඉබන් බතුතාට මාකෝ පෝලෝට දැනුණ හැඟීමම දන්නේ අපිටත් දැනුනේ. ඊට සේවයේ මිස් වුණාට අපි දැක්කේ සිරිපාදේ ඇත්ත පෞරාණික නිහඬ මුහුණ. ට්‍රෙල් බ්ලේසර් කෙනෙක් වුණා කියලා වගකීමක් නැතුව වැඩ කරන්න බෑ මචං. අපි කරපු දේ ඔයාලා කරන්න යන්න එපා. රැයට නගින්න යන්න එපා. අපි 4ට පටන් 11 වෙනකන් දුක් විඳා. දවල් 12ටවත් පටන් ගන්න. අවාරේ යන්න එපා. වෙසක් පොයෙන් වාරේ ඉවරයි. ඊට පස්සේ යන එක නීතියෙන් තහනම් වගේම මාරම අනතුරුදායකයි. හොඳ වෙහි කබා, ටෝච්, පවර් බෑන්ක්, ප්‍රථමාධාරක අනිවාර්යෙන් ඕන. අපිට වීඩියෝ ගන්න බැරි වුණෙත් වැස්ස නිසා. ඉතින් මචන්ලා සමහර ගවේෂණ ෆේල් වෙනවා. ඒත් ඒ ෆේල් වෙන ගමන් වලින් තමයි හොඳම කතා හැදෙන්නේ.
මටයි මගේ සහෝදරයටයි ඉරසේවය බලන්න බැරි වුණා. ඒත් අපි අවුරුදු 1000ක ඉතිහාසයක තනියම කතා කරන්න chance එක හම්බ වුණා. මේ වගේ තවත් රීල් ඇඩ්වෙන්චර් බලන්න ට්‍රේල්බ්ලේසර් ෂහන් channel එක subscribe කරන්න. වීඩියෝ එක වටිනවා නම් like share කරන්න අමතක කරන්න එපා. වගේ රිස්ක් ගන්න යන්න එපා. හැමදේම plan කරලා වාරයේ දවසක පරිස්සමෙන් ගිහින් සිරිපාදේ කරුණා කරලා එන්න. අපි තව ගවේෂණයකින් හමු වෙමු. ජය වේවා.